හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් පොරොන්දු වෙච්ච විදිහටම ඇන්තූරියම් බද්ධය ගැන හරියටම නිවැරදිව ඇන්තූරියම් බද්ධයක් කරන්නේ කොහොමද කියලා දෙන්න තමයි අද වර්ෂා ප්ලාන්ට් ඇවිල්ලා ඉන්නේ ඔයාලට. මේක ටිකක් පරක් වුණා මට ඔයාලට කියලා දෙන්න හේතුව ළමයි අනිවාර්යයෙන්ම මව් ශාක තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ කඳ කොටස් ඉහළට කඳ කොටසක් එන්න ඕනේ. ඉතින් මගේ තවානේ ඒ වගේ ඒවා අඩුයි හේතුව මල් ආසන්න පැල තමයි මම කට් කරලා පැල බෝ කරගන්නේ. ඉතින් ඔයාලගේ තවන් වල නම් ඇති මේ වගේ දේවල්. ඉතින් මේ දෙක තමයි මම අද තෝරගත්තේ. මේ තියෙන්නේ white champion එකක්. මේක pink champion එකක්. මෙතනදී විශේෂයෙන්ම ඔයාලා මව් ශාක තෝරගනිද්දී කොළ ඒ කියන්නේ එකම කුලයට අයත් ඒවා නම් හොඳයි. දැන් මේ කොලේ ගත්තොත් මේ කොලයි සමානයි. නේද? අර පත්‍ර ලොකුවට ගිහිල්ලා මම ඒවා පෙන්නන්නම් අවසානට. එහෙම එකක් නෙමෙයි. ඉතින් ඊළඟ කාරණාව තමයි හොඳ නිරෝගිමත් මව් ශාකයක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලෙඩ නැති හොඳ නිරෝගිමත් මව් ශාකයක් වෙන්න ඕනේ. ඒ වගේම දැන් අපි මේක පහළටනේ මේක තමයි මම පහළ කොටසට තෝරගන්නේ. මේක උඩ කොටසට. ඒතකොට පහළ කොටසට තෝරගන්න මව් ශාකේ හොඳ පුෂ්ටිමත් වෙන්න ඕනේ. යාට දරා ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි මේ කඳන් දෙක සමාන වෙන්න ඕනේ. චුට්ටක් පහළ කොටස වැඩි වුණාට කමන්නේ. ඒත් කවදාවත් උඩ කොටස ඒ කියන්නේ මහත වට ප්‍රමාණය වැඩි ගන්න එපා. තේරෙනවද? එතකොට මොන බද්ධයක් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ගොඩක් දෙනා කිව්වා ඇන්තූරියම් කියන එක බද්ධ කරන්න බෑ කියලා. ඔව් ඒක සාධාරණ වෙන්නේ නැති. මොකද මෙතෙක් මම දන්නේ නැහැ. මම Google search කරා, YouTube search කරා. මෙතෙක් එහෙම දෙයක් මට දකින්න ලැබුණේ නැහැ ඇන්තූරියම් බද්ධයක් ගැන. ඒකට හේතුව එහෙම කියන්න මේක ඇවිල්ලා ඒක පත්‍ර ශාකී නේද? ඒ කියන්නේ එක පත්‍රයක් තියෙන ශාක. එතකොට ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් පොල් ගත්තොත් පුවක් ගත්තොත් ඒවත් ඒක පත්‍රය. කියන්නේ එක පත්‍රයක් තමයි කඳෙන් එන්නේ. නමුත් ඇත්තටම ඒවා කැපුවොත් පැල දානවද? වටේට පැල දානවද? නෑ නේද? එතකොට මේක ඇවිල්ලා මේ ඇන්තූරියම් බද්ධය ගැන මා විසින්ම තර්ක කරලා මටම හිතිලා කරපු දෙයක්. තර්කය තමයි අපි පැල බෝ කරන්න අනිවාර්යයෙන්ම මේක කට් කරලා තමයි පැල බෝ කරගන්නේ නේද? ඒ කියන්නේ ඇන්තූරියම් ශාකේ කඳ කැපුවොත් අනිවාර්යයෙන්ම පැල දානවා. ඒ පදනම මත තමයි මම මේක කරන්න ගත්තේ. අනිත් එක දැන් ඒක පත්‍ර ශාකී කිව්වොත් දැන් ගස් ලැබු වගේ දේවල් බලන්නකෝ. ගස් ලැබු කැපුවොත් අනිවාර්යයෙන්ම රිකිලි දානවා නේද? ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් දැන් කෙසෙල් ගත්තත් එහෙමයි. නේද? කෙසෙල් ගත්තොත් කෙසෙල් ගහ කැපුවොත් රිකිලි දාන්නේ නමුත් උඩට එයා මතු වෙනවා. ඉතින් ඒක නිසා හැම දෙයකටම අර ඒක පත්‍ර ශාකීකවම හැම ගහක්ම එහෙම නැහැ. තේනද? දැන් පොල් ගහ කැපුවොත් පොල් ගහ මැරෙනවා. එතනින් එහාට දලු දෑමක්, ඒ කියන්නේ දලු දාලා එහෙම එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය පදනම මත තමයි කවුරුත් කියලා නෙමෙයි මගේ හිතත් එක්ක මම තර්ක කරලා තමයි මේක කරන්න ගත්තේ. ඉතින් මේක තමයි අර කියපු කාරණා ටික අනිවාර්යයෙන්ම ඔයාලගේ මනසේ තියාගන්න. වීඩියෝ එක චුට්ටක් දීර්ඝ වෙයි. මොකද මට ඔයාලට පැහැදිලිවම මේක කියලා දෙන්න ඕන නිසා. එතකොට අපි වැඩේ පටන් ගමු. ඔන්න ආරම්භය මේක. එතකොට මේක ගනිද්දී අනිවාර්යයෙන්ම ළමයි මෙන්න මේ කොළ තියන්න එපා. පහළට එක කොළයක්වත් තියන්න එපා. ඒවා කපලා අයින් කරන්න ඕනේ. හරිද? කරන්න දෙයක් නැහැ. අපිට වැඩේ සාර්ථක වෙනවා නම් සාර්ථක කරගන්න නම් මේවා ඉතින් අනවශ්‍ය ඒවා කපලා අයින් කරන්න ඕනේ. අනික පුළුවන් තරම් ඔයාලා මේ ලොකු ඒ කියන්නේ පුළුවන් නම් ඔයාලා පුහුණු කරන්න මෙන්න මේ වගේ පොට් එකකට. දැන් මට නැති නිසා තමයි මේ ලොකු පොට් එක ගත්තේ. එතකොට මෙන්න මේවා ඔක්කොම කපන්න ඕනේ. ප්‍රමාණය ඇති. අනික ඔයාලා කපද්දී අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම
ඒ කියන්නේ දැන් මම මේක උඩ කොටස පැල කරනවා. එතකොට උඩ කොටසටත් අනිවාර්යයෙන්ම මේකේ මුල් නෑ. එක මුලක් තියෙනවා පහලින්. මුල් නැතත් ඉතින් අපි පැල කරගන්න දන්නවනේ. අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම කොලයකට යටින් කපලා දාන්න. එතකොට උඩ කොටසට කිසිම ප්‍රශ්නයක් නැතුව මුල් ගන්න පුළුවන් අපිට. ඊළඟ එක අනිවාර්යයෙන්ම මේ හොඳට කැපෙන පිහියක් පාවිච්චි කරන්න. එතකොට මෙන්න මෙහෙම මේ මුල බේර ගමු අපි. ඒක ගොඩාක් පරණ එකක්. ඒක නිසා තමයි මේ කඳ වැඩි. අර චුට්ටක් ලපටි වගේ තිබ්බනම් මේක මම බද්ධ කරන්න යන්නේ නැහැ. මොකද මේකේ කඳ අඩුයිනේ. ඒක නිසා මේක මම টොප් කට් එකක් විදිහට පැල කර ගන්නවා. පැත්තකින් තියමු. දැන් තමයි මෙන්න මේක. මේ තියෙන එක. එතකොට මේකේ ඇත්තටම මේක පුහුණු වෙච්ච එකක් නෙමෙයි. ඔයාලා ගන්නවා නම් පුහුණු කරලා මේ ගන්න අනිවාර්යයෙන්ම පැලේ. මේක ඉතින් ඔයාලට ඉක්මනට කියලා දෙන්න ඕන නිසා තමයි මම මෙහෙම මට තිබ්බ එකම පැල දෙක තමයි මේ. උඩ කොටස ඒ කියන්නේ කඳ කොටස් තිබ්බ එකම පැල දෙක තමයි මේ. එතකොට මෙන්න මේකේ මුකුත් ගන්න යන්න එපා. ඒ වගේම පුංචි දෙයක් කරන්න. මෙන්න මේ තියෙනව නේද අපි අර කැපුවේ. අන්න ඒවා දෙකක් විතර කදත් එක්ක කපලා දාන්න. මෙන්න මේ පොඩ්ඩක්. ඒකට හේතුව ළමයි ඒ කැපුම් තැන් වලින් කපපු තැන් වලින් අනිවාර්යයෙන්ම ඔයාලට පැල ගන්න පුළුවන්. පහළ කොටසින් පැල ගන්න පුළුවන්. චුට්ටක් පේනවත් දන්නේ. චුට්ටක් ඉතින් ඔයාලට මම මේ පෙන්නන්න ඕන නිසා නැත්තම් ඔක කපලා දානවා. මෙන්න මෙහෙම මේකත් පැල වෙනවා. පැල කරගන්න පුළුවන්. ඒකේ අනිවාර්යයෙන්ම ඒකේ දාන්න කොන්ඩිස් හරි ඔයාලා මොනවා හරි සීල් කරන දෙයක් ගන්න. ඒ වගේ මෙන්න මේ කොටසත් එපා. මේ මුල් එහෙම අයින් කරන්න. මෙන්න මේ කොටසත් අයින් කරලා දාන්න. හරි මේ පරිස්සමින් කරන්න. හේතුව මේ කඳ කොටස ඉතුරු වෙන්න ඕනේ. ඒක නිසා පොඩි ප්‍රමාණයක් අරගෙන ඒකෙත් මෙන්න මෙහෙම නැත්නම් ඒවයි දිලීර යනවා. හැබැයි අපි මේ කපපු එකට මුකුත්ම ගෑවේ නැහැ. හරිද? ඒක හරි පිටිසිදුව තියාගන්න ඕනේ. පැහැදිලි මදිද මන්දා. ඔන්න ඔහම. ඊළඟට මේක කපන්න කලින් මේකේ වැඩ ඉවර කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මේකේ උඩ කොටස කපලා ගන්න ඕනේ. ඒකෙත් කද ටිකක් ඉතුරු වෙන්න. ඒ කියන්නේ කද ටිකක් තියෙන්න ඕනේ මේකට බස්සන්න. ඒක නිසා කද ටිකක් ඉතුරු වෙන්න කපලා ගන්න ඕනේ. වීඩියෝ එක දීර්ඝ වෙන නිසා මම මේ උඩ කොටස කපා ගත්තා. ඒ තමයි මේක. නැත්නම් ඔයාලට වීඩියෝ එක දීර්ඝ වෙනවනේ. ඒක එතකොට මම ගන්නෙ නෑ මේක. ඒක නිසා ඔන්න කොන්ඩිස් දාලා සීල් කරගත්තා ඒක. ඉතින් මේක. දැන් මේකෙත් මම ඔක්කොම වටේ සුද්ධ කරා. ඔක්කොම වටේ සුද්ධ කරලා මේවත් සුද්ධ කරලා මේ වටේටම කොන්ඩිස් දාලා තියෙන්නේ. ඊට අමතරව මෙන්න ඒක මම පස්සේ දාන්නම්. මේක ඇවිල්ලා ෆිප්‍රෝනිල් එක. ඉතින් මම කාබනිකවනේ යන්නේ. ඔයාලට ඔස්මෝකෝඩ් දාන්න පුළුවන්. ගහේ වර්ධනයට. ඒක පස්සේ. ඉතින් මේක තමයි මම මේකට බද්ධ කරන්නේ. ඉතින් මෙතනදි කියන්න ඕනේ මේ ඔක්කොම අයින් කරන්න වෙනවා. මේ ඔක්කොම අයින් කරන්න වෙනවා ළමයි. කරන්න දෙයක් නැහැ. නේද? අපිට ඒවා තියදී බද්ධ කරන්න බැහැනේ. ඉතින් මේ ඔක්කොම අයින් කරන්න ඕනේ කොළ. මොකද කොළ අයින් කරන්නේ ඇයි? හේතුව මොකද?
මෙයාට ඇත්තටම මෙයාට මුලක්වත් මුකුත් නැහැ. අනික ගහන්නේ මේක බද්දයක්. එතකොට මෙයාට පෝෂණය යන්න බැහැනේ. මෙයාත් එක්ක සම්බන්ධ වෙනකන් පෝෂණය උඩට යන්නේ නැහැ. ඒක නිසා මේ අමතර ඔක්කොම ඒවා කපලා අයින් කරන්න. පොහොට්ටුව තිබ්බට කමන්නේ. එක කොලයක් තිබ්බට කමන්නේ. පොහොට්ටුවත් අවශ්‍ය නැහැ. නමුත් ඉතින් පොහොට්ටුව ඔහි තිබ්බ දෙයින් ඔන්න ඔහොම අයින් කරන්න. මෙන්න මෙහෙම ඔක්කොම ඔන්න අයින් කරා. අයින් කරලා තව එකක් තියෙනවා. මේ මුළුත් අයින් කරන්න ඕනේ. අයින් කරන්න. ඊට පස්සේ මේක අපි කපා ගන්න ඕනේ. ඉතින් පුළුවන් නම් මෙන්න මේ වගේ බ්ලේඩ් එකක් පාවිච්චි කරන්න. මේක කපන්නේ කොණ්ඩිස් මුකුත් දාලා නැහැ. මේක කපන්නේ B shape එකට. මෙහෙම B shape එකට. මුකුත් දාලා නැහැ. මේක කපන්නේ B shape එකට. මෙහෙම B shape එකට. අනිවාර්යයෙන්ම සියුම් කැපුමක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ. ඒතර මේ පැත්තෙනුත් මෙහෙම කපා ගන්න. මේ යට කොටස ටුට්ටක් මේ හීනි වෙන්න ඕනේ ළමයි. ඊට පස්සේ මේක තියනවා නේද? මේකත් මෙන්න මෙහෙම V shape එකට තමයි කපා ගන්න ඕනේ. මෙන්න මේක. ඒකත් මට අර පොට් එක ලොකුයි. ඒක නිසා මෙන්න මෙහෙම V shape එකට කපන්න ඕනේ. කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව. ගොඩක් අය මේක පළලා ගන්නවා. එහෙම කරන්නේ මම එහෙම කරන්නේ නැහැ. ඔන්නෝම V shape එකට කපලා ගන්න සුට්ටක්. ඔන්නෝම පොඩ්ඩක් V shape එකට කැපුවම ඇති. ඒ කළා මෙන්න මෙතන හරි මැදින් පලන්න මේක. සමාන්තරව දෙපැත්තට ඔන්නෝම පලන්න ඕනේ. හරිද? මට ඉතින් වීඩියෝ කරන්න විදිහක් නැහැ. වෙන කෙනෙක් නැහැ මේක අල්ලන්න. ඉතින් මේ තනියම කරන නිසා ඊට පස්සේ මෙන්න මේක පහළ කොටසට සම්බන්ධ කිරීම තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ වගේ shopping උරයක් උර කෑල්ලක් හරි මොනවා හරි කමන්නේ බද්ද පටි තියනවා ගන්න. එහෙම එකක් හරි කමන්නේ අරගෙන. හැබැයි මේක මුකුත්ම ගාලා නැහැ. ඔන්න පැහැදිලිවම කියනවා. මේකේ මුකුත්ම වතුරවත් මුකුත්ම ගාන්න යන්න එපා. ඉතින් මේක මම ඔන්න කරා. මොකද මේ වීඩියෝ එක දීර්ඝ වෙනවනේ. දීර්ඝ වෙන නිසා මෙන්න මේක හරියට ඔතා ගන්න ඕනේ. මෙන්න මේක හරියටම හයි වෙන්න ඕනේ මේ පහළ කොටසට. අර V shape එකට අරගෙන ඒකට බස්සලා මෙන්න මේකෙන් වෙලන්න විතරයි තියෙන්නේ. මතක ඇතුව වතුරවත් මුකුත්ම දාන්න යන්න එපා. ඒ කියන්නේ කපපු ස්ථානයට කිසිම දෙයක් ගාන්න යන්න එපා. මෙන්න මේ විදිහට අවසාන විදිහට අර විදිහට ගැට ගහලා පද්දේ සවි කළා. ඔයා ලොස් මොකොඩ් දානවා නම් එහෙමත් දාලා මෙන්න මේ වගේ ප්‍රොපගේට් කරන්න තියෙන්නේ. මතක ඇති උඩට පොඩි කොලයක් තිබ්බට කමන්නේ. මේකේ පොහොට්ටුවක් තියෙනවා. මයිත් ඒක තිබ්බා. එක කියන්නේ කොළ අඩු කරන්න ඕනේ. උඩරින්ම යට එක කොලයක්වත් තියන්න එපා. අර කොළ තියෙන තැන අපි කැපුවානේ. ඒ කියන්නේ කඳ කොටසකුත් එතනට අනිවාර්යයෙන්ම කොණ්ඩිස් හරි මොන හරි සීල් වෙන දෙයක් දාන්න. ඒකට හේතුව ළමයි. එහෙම කරන්න හේතුව තමයි ඒ වයින් අනිවාර්යයෙන්ම අංකුර එනවා. අංකුර මතුවෙලා එතනින් පැලෙනවා. එතකොට උඩ කොටස කිසිම ප්‍රශ්නයක් නැතුව එයාලත් හැදෙනවා. ඉතින් ඕක තමයි මගේ බද්ධ ක්‍රමේ වෙනස්. දැන් අනිත් සාමාන්‍ය අනිත් බද්ධ කරනට වැඩිය මේකේ වෙනසක් කරනවා. ඒ වෙනස තමයි පැහැදිලිවම මම කිව්වේ. මොකද කඳ කපලා පැල ගන්න ශාකයක් ඇන්තුරෙන් කියන්නේ එතනදී අපිට දෙකෙන්ම
ඒ කියන්නේ සාමාන්‍ය බද්දකෙදී පහලින් අපි දළුවාවට ඒවා කඩලා අයින් කරනවා. නමුත් මම මේකේ අනිවාර්යෙන් පැල දෙකක්වත් ගන්න ඕනේ. ඒක නිසා තමයි අර කොලත් එක්ක කද කොටස කපලා අයින් කරේ. එතකොට උඩ කොටස ඔහොම බද්දේ සවි වුණාට පස්සේ උඩ කොටස ලස්සනට හැදෙනවා. පහලින් අනිත් පාට, ඒ කියන්නේ රෝස පාටනේ පින්ක් චැම්පියන් එක. ඉතින් මේ මට තියෙන පැල දෙකෙන් තමයි මම මේක කරලා පෙන්නුවේ. මීට වැඩි වටිනා වර්ග තියෙනවා නම් ඔයාලා කරන්න අනිවාර්යයෙන්ම දුටුවල පැලයක් පහලට දාන්න එපා. ඒ කියන්නේ පහලට කියන්නේ මේ පහලට පොට් එකට ගන්න පැලේ අනිවාර්යෙන් ශක්තිමත් පැලයක් වෙන්න ඕනේ. දුටුවල ගහක් ගන්න එපා. මොකද දුටුවල පැලයක් ඔයාලට පුළුවන් ශක්තිමත් පැලයකට උඩට සවි කරලා බද්දේ සාර්ථක කරගන්න. තේරෙනවද? ඉතින් ඔන්න ඕක තමයි ළමයි මට ඔයාලට පෙන්වන්න අවශ්‍ය වුණේ. ඔන්න කරලා බලන්න. මොකද මට නම් මවුෂාක ගොඩක් නැහැ. තියෙන ඔක්කොම කට් කරන නිසා ඔයාලා ගාව ඇති. ඔයාලා මේක try කරන්න. ඇත්තටම හරි ලස්සනයි නේද? අර එක ගහේ පාට දෙකක් තුනක් මික්ස් වුණාම මේක තව ඉදිරියට මම ගෙනියනවා. ඒවත් මම ඔයාලට පෙන්වන්න. හරිද? එහෙනම් ඔන්න ඕක තමයි මගේ බද්ද කිරීමේ වීඩියෝ එක.